ඉන්නවද දන්නේ. ගිහිල්ලා බලන්න ඕන. අරංකු අර අණ්ඩපාලේ යන්න හරියන්නේ මගේ කිවල් පැත්තේ. ගිහින් බලන්න මුකුත් දන්න අණ්ඩපාලේ අර පැත්තට යන්නේ. මොකක් හරි කරන් තමයි ඔය. ගිහින් බලන්න ඕනේ අණ්ඩපාලේ අපේ ගෙවල් පැත්තේ යන්නේ. සුදු අයියේ. සුදු අයියේ. සුදු අයියා නැද්ද මන් දන්නේ. ඇල පැත්තට යන්නේ. සුදු අයියේ තව එකපාරක් කතා කරන්න. සුදු අයියේ. අරයමුකෝ අර මට අඬ ගහන්නේ. මොකක් හරි කපටිකමට තමයි. නැත්තම් මට අඬ ගහන කවදාවත් නැතු. මන්න යනවා. පුද්දන්නේ යන්නේ අඬ ගහලා. මොකක් හරි ඒකට තමයි අඬ ගහනවා ඇත්තේ. බලන් ඉන්න ඕන ටිකක් කියලා. එයා නම් ගියා. බලන්න ඕනේ. අණ්ඩපාලේ ආවොත් මගේ මාළු ටිකටත් කෙලවෙනවා. උණන් වෙන්න හොඳ නෑ මේ පැත්තට. ආවොත් නම් මගේ මාළු ටිකටත් ඉවරයි. ඒක මාළු ටිකක්වත් බා ගන්න බෑනේ. එන්න හොඳ. සුදු අයියා මොකද දන්නේ? ගෙදර හිටියේ නැත්තේ. පොල්මන් කැලේ පැත්තටවත් ගියොත් දන්නේ මාළු බා. මටත් යන්න හිතෙනවා මේ පැත්තට මාළුවෙක් බා. ගිහිල්ලා ඉන්නේ. අණ්ඩපාලේනෝ ඌගේ කෑ ගැහිල්ලට මාළුත් යයි. හැමදාම අයියේ ආ ගෙදර හිටියේ නම් මං එක වෙබෙත්තයි. යන්න කටහුනේ මාත් ආහල මාළු කෑ ගහන්න එපා මම මෙතන මාළු අල්ලනවා. මාටත් ඉතින් ගෑ ගන්න එක පුරුදු වෙන්නේ මල් ඊයේ කට වෙන්නේ. කෑ ගහන්න අර බලන්න මාළු යනෝනේ. කෑ ගහන්න තු ඉන්නවා. කෑ ගහන්න එපා මෙතනට ඇවිල්ලා. හරි හරි. මොකෝ යර කොලොත්තන්නේ ඔය මාළු ටිකයි. ආතල් එකට බබල්ලා. ආතල් නෙවෙයි ඔය මාළු ටික ඔයා වට ගන්නද? මට ගහන්න මං යන්න. වරම් බලන්න මෙතන. ඕව මෙතන මාත් එක්ක ගහගන්න. මොන් අක්ෂන් බූරුවා. රකබන්නද ඔහෙද? රිද්ද මාළු ටික කාලත්තන්න. කෑ ගැහිල්ලත් එක්ක මුකුත් කරන්න විදිහක් නැහැ. පරාදේ ඉතින් ගොම්බුරුවට මට දෙන්න මම හිතන කන පැලෙන්න එක. අයිනම් මුහුනේ යාරෙන් දෙන්න කන පැලෙන්න දෙන්නේ. ආයෙත් ආව. වැඩක් දෙන්න ඕනේ පාතාලේ ඇලාට ගියලා. මේ අණ්ඩපාලේට මොකක් හරි මට කරන්න හිතනවා හැමදාම මාළු බාන්න දෙන්නේ නැහැ මොකක් හරි කරලා යනෝනේ. ෂර් මගේ නංගිට ආවේ ටෝක් කරලා තිබ්බොත් තෝගේ හතර හන්දි කඩනවා යකෝ. දෙනගනි. වල්ලා. තෝගේ හතර හන්දි කඩනවා. දෙනගනි. තෝගේ නංගිට මම ටෝක් කරනවා. ඊට මම තෝගේ නංගිට ටෝක් කරන එක නවත්තලා තියන්නේ. කොමගේ නංගිට ටෝක් කරලා අහුනත් තෝගේ හතර හන්දි කඩනවා යකෝ. වල්ලා. පොල්ලස් කරේ ගියා තෝගේ ඔළුවට ගහලා. මොකෝ අයියා අර දුවන්නේ අරයා. මල්ලි මගේ නංගිට ඌ ටෝක් කළා. ගිය සැරේත් ඌට සබාව දුන්නා.
මේ සාරේ ඔළුව පෑලෙන්න දුන්නේ නැන්නේ හලහල ගියා. කොහමද ඔබ කියන්නේ ගියපා. අර අඬ පාන වෙන මට ගේමක් දෙන්න ඕනේ ඔය කොහම හරි. අඬවාලනේ. මේ අර බොඩි අයියා මොකද උගේ නම මගේ යාළුවා. චන්ඩි අයියා. චන්ඩි අයියා නෑනේ. චන්ඩි අයියා නෑ. එයාට චන්ඩි අයියා නෑ. අපි ගේමක් දෙමු චන්ඩි අයියා නැද්ද? චන්ඩි අයියා නැත්තම් නමන් වරින් බන් යන්නේ. යමු. දෙකේම දෙනවා මල්ලි බෙල්ලෙන් කොස්ස හරි යන්නේ. ඒක තමයි දෙන්නේ. මේ කරපු වැඩේට නම් සුදු අයියා මට ගේමක් දෙන්න නැතුව ඉන්නේ නෑ. අරුට කියලා ගේමක් දෙන එක දෙනවමයි මට. මාත් දෙන්න ඕන චන්ඩි අයියාට කියලා ගේමක්. යන්න ඕනේ චන්ඩි අයියව හම්බෙන්න. මට අදත් ගේමක් දෙන්න හලෝ හදන්නේ. කවුද මල්ලි? සුදු අයියා. දාමුනේ වැඩ. අරු පාතාලයාලාට කියලා මට වැඩක් දෙන්න යන්නේ අයියේ. ඒ පාතාලයාලා මගේ මා යාළුවනේ. මොකෝ සින් එක දෙමුද වැඩ. ඔයා මොන යාළුවා වුණත් කමන්නේ අයියේ. මේ බෙල් පටියෙන් ඔයා ගහන්න ඕනේ ඌට. හරි දෙනවා. ගහන්න ඕනේ. දෙනවා. ඕකේ. ඕකේ. ලක්ෂ 25ක් තෑග්ග. හරි මම කැමති. අපි දෙන්නේ නජ්ජා. ආබුවේ උන්නේ ගමට. උන්ටයි ගහන්නේ. යාළුවනේ එන්නේ මහත් එක්ක ගහගන්න. මේ වංගවත් හොද. යන්න. චන්ඩි අයියා අඬ පාලියා එනවා. ඔබ කිව්ව නේද චන්ඩි අයියා නෑ කියලා මං ඔබට ගද්දමම. යා චන්ඩි අයියත් එක්කනේ මෙන්න කලින් හිටිය අඬ පාලයා. තෝලු අඬ පාලයා කොල්ල ගියා කියලා නේද? දැන් වැඩක් නෑ අපි ගහගන්න යමු. දැන් ඔයාලට දෙනකෝ සල්ලිත් එක්ක ගහගමු. ඔබ සල්ලි දෙන්නේ නෑ කොහමද? කිව්වා කිය. ලක්ෂ 100ක්. කැමතිද? එනක යන්න. ආ යම්. අර කරන් යන්න. අල්ලම. යරින් දෙන්න. අපිට ගේමක් දෙන්න වගේ එන්නේ නේ. යම්. ඔයා ගිහිල්ලා ඔයා යන්න. මම එන්නම් පස්සේ. යවුව මං එන්න බය වෙන්න එපා. මම ඉන්න උතන්ටලා බලාගෙන. ඔයා යන්න. මේ දුක තරකාරී දෙන්න. ඔයා ඔබ මුලින්ම ඵලයක්. මම පස්සේ ඔබට ගේමක් දුන්නොත් බං වෙනවා. හරි එහෙනම් ගෙඩ්ඩෝර හොඳේ. දැන් නානේ දෙයක් ඵලයන් මල්ලි. ඉන්නම් බඩ පස්සේ. දෙන්න ගහ ගන්න හදන්නේ මං හිමින්සරේ පණ ගන්න ඕන නැත්තම් මට ගුඩ ගන්න වෙරෝ. අන්දිය තුරු මාදුවන්න ඕනේ මොකටද බොතරේ ගිහලා ගුටි කන්නේ. මොකද්ද කියන්නේ? මං පාතාලයාලාට එන්න කියන්න වෙනවා. දැන් නම් උකට ගස්සවන්න පුළුවන්. පාතාලයාලා
හිටියානේ. පාතාලේලා හොයි. Lang, bawa ada kano.